ආයුබෝවන් ඔබට සුබ දවසක් 2026 වර්ෂයේ ජනවාරි 18 වෙනිදා සිට ජනවාරි 24 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපලය. ඔබ දන්නවා අප ඉදිරිපත් කරන පලාපල හරියටම හරියන බව. ඉතින් මේ සතියේදීත් ඔබගේ ලග්නයට අනුව ලග්න පලාපල විස්තරය හොඳින් දැනගෙන ඉදිරි සතිය සාර්ථක කරගන්න. මෙතැන් සිට ලග්නයෙන් ලග්නයට විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට මේ සතියේදී වෘත්තීය කටයුතු වල මෙන්ම සමාජ සම්බන්ධතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරනවා. රැකියා ස්ථානයේ ඉතාමත් ප්‍රබෝධවත්ව ගත කිරීමට ඔබට හැකිවන අතර ඉහළ නිලධාරීන් සමග කරන සාකච්ඡා ඉතා සාර්ථක වෙනවා. එළිමහන් වැඩ කටයුතු වේගවත් වන අතර අතපසු වී තිබූ ව්‍යාපෘති කිහිපයක් නිම කිරීමට අවස්ථාව ලැබෙනවා. මූල්‍යමය වශයෙන් ලැබීම් පවතින නමුත් හදිසි වියදම් පාලනය කරගන්න. පවුලේ අය සමග ගත කරන කාලය ඉතාමත් සුබදායකයි. සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීමේදී ඇතිවිය හැකි හිසරදය හෝ ඇස්වල විඩාව පිළිබඳව අවධානය යොමු කරන්න. ඔබේ ආත්ම විශ්වාසය ඉහළ මට්ටමක පවතින සතියක් බැවින් ඕනෑම අභියෝගයකට නිර්භයව මුහුණ දීමට ඔබට හැකියාව ලැබෙනවා. සුබ දිනය බ්‍රහස්පතින්දා. සුබ වර්ණය රන්වන්. ජය අංකය අංක 3. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මේ සතියේදී ඔබගේ විදේශීය සම්බන්ධතා සහ උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඉතාමත් සුබදායකයි. ඔබගේ මනසට නව අදහස් රැසක් ගෙනෙනවා. ඔබ ලේඛන කටයුතු වල හෝ පර්යේෂණවල ලියැලෙන්නෙකු නම් ඔබගේ නිර්මාණශීලීත්වය උපරිමයට නංවනවා. දුර බැහැර ගමන් වලින් වාසි සැලසෙන අතර මානසික සැනසීමක් ලැබෙනවා. මූල්‍යමය වශයෙන් ස්ථාවරත්වයක් පවතින අතර පැරණි ආයෝජකයන් ලාභ පිළිබඳව මදක් විමසිලිමත් වන්න. පවුලේ වැඩිහිටියන්ගේ ආශිර්වාදය සහ සහයෝගය ඔබට නිරන්තරයෙන්ම හිමි වනවා. ඔබ තැබූ පියවරයන් ශක්තිමත් කර ගැනීමට මෙම සතිය ඉතාමත් වැදගත්. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබට මේ සතියේදී මදක් කල්පනාකාරී විය යුතු කාලයක්. විශේෂයෙන්ම සෙම් රෝග කැස්ස හෝ උග්‍රේ ආබාධ ඇතිවීමට ඉඩ ඇති බැවින් සෞඛ්‍ය ගැන දැඩිව සැලකිලිමත් වන්න. මූල්‍යමය කටයුතු වලදී හදිසි තීරණ ගැනීමෙන් වළකින්න. සතියේ මැද භාගයේදී පවුලේ අය සමග යම් යම් මතභේද ඇති වෙන්න පුළුවන් වුවත් ඔබගේ බුද්ධිමත් මැදිහත් වීමෙන් ඒවා සමනය කරගන්න. රහස්‍ය කටයුතු සහ යටිසිතේ කටයුතු වල නිරත වීමෙන් එය දුරු කරගන්න පුළුවන්. ඔබගේ මානසික ඒකාග්‍රතාවයට හිතකර වන බැවින් වැදගත් සැලසුම් සකස් කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. සතිය අගවන විට මූල්‍යමය වශයෙන් යම් සහනයක් ලැබෙනවා. සුබ දිනය බ්‍රහස්පතින්දා. සුබ වර්ණය රන්වන්. ජය අංකය අංක 3. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට මේ සතියේදී ඔබගේ විවාහ ජීවිතය සහ හවුල්කාරීත්වය ඉතාමත් ප්‍රීතිමත් වන සතියක්. සහකරු හෝ සහකාරිය සමග සුහදව කාලය ගත කිරීමටත් පවුලේ බැඳීම් ශක්තිමත් කිරීමටත් කදිම පසුබිමක් නිර්මාණය කරනවා. ඔබගේ ව්‍යාපාරිකයෙකු නම් නව වෙළඳ ගනුදෙනු කිහිපයක් සාර්ථක කර ගැනීමටත් නව හවුල්කරුවන් මුණගැසීමටත් අවස්ථාව ලැබෙනවා. සමාජීය කටයුතුවලදී ඔබගේ පැසසුමට ලක් වෙනවා. ශරීරයේ උෂ්ණත්වය ඉහළ යාමට ඉඩ ඇති බැවින් පෝෂ්‍යදායී දියර වර්ග වැඩිපුර භාවිතයට ගන්න. සතිය මැද භාගයේදී ලැබෙන සුබ පණිවිඩයක් නිසා ඔබගේ වෘත්තීය ගමන් මගේ සුබවාදී වෙනසක් සිදු වෙනවා. මිතුරන්ගෙන් උපකාර හිමිවන අතර නව වසරේ ඔබ ආරම්භ කළ අරමුණු කරා යෑමට මෙම සතිය ඉතාමත් සුබදායක පදනමක් තමනවා. සුබ දිනය සඳුදා. සුබ වර්ණය සුදු. ජය අංකය අංක 2. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට මේ සතියේදී අභියෝග ජය ගැනීමට ඉතාමත් සෞඛ්‍යව පවත්වා ගැනීමට ඉතාමත් වැදගත් වෙනවා. සේවා ස්ථානයේදී ඔබගේ දක්ෂතාවලට එරෙහිව යම් බාධා ඇති වෙන්න පුළුවන්. ඔබගේ පාලන ශක්තියෙන් ඒවා මඩ පැවැත්වීමට ඔබට හැකි වෙනවා. ණයබරින් නිදහස් වීමට හෝ මූල්‍යමය ගැටලු විසඳා ගැනීමට නව පීඩා පිළිබඳව සැලකිලිමත් වන්න. සගයන් සමග වැඩ කිරීමේදී නම්‍යශීලී වීමෙන් අනවශ්‍ය ගැටලු වළක්වා ගැනීම සහ කැපවීම නිසා ඒවා සාර්ථකව නිම කිරීමට හැකි වෙනවා. තෘප්තියක් අත්කර ගන්න පුළුවන්. සුබ දිනය ඉරිදා. සුබ වර්ණය රතු. ජය අංකය අංක 1. කන්‍යා ලග්නය.
කන්නේ ලග්නයෙන් උපන් ඔබට මේ සතියේදී ඔබගේ නිර්මාණශීලීත්වය සහ බුද්ධිමය වර්ධනය සඳහා ඉතාමත් සුබදායකයි. ඔබගේ මනසට නව ජීවයක් එක් කරනවා. අධ්‍යාපන කටයුතු වල නිරත වන සිසුන්ට මෙන්ම කලා කේස්ත්‍රයේ නියැලෙන්නන්ටද ඉතා සාර්ථක ප්‍රතිඵල හිමිවන සතියක්. දරුවන්ගේ තියනුව වෙනුවෙන් ඔබ ගන්නා තීරණ සාර්ථක වන අතර ඔවුන් සමග විනෝදජනක කාලයක් ගත කිරීමට අවස්ථාව ලැබෙනවා. ආදර සම්බන්ධතාවලට මේ ඉතාමත් සුබ කාලයක් වන අතර නව සම්බන්ධතා ඇතිවීමට ඊට කඩ පවතිනවා. මූලමය වශයෙන් පැවති බාධා ඉවත් වී යන අතර අනපේක්ෂිත ලාභ ලැබීමටද ඉඩ තිබෙනවා. ඔබගේ හැකියාවන් සමාජයට පෙන්වීමට කදිම අවස්ථාවක් මේ සතියේ උදා වෙනවා. ඔබගේ බුද්ධිමත් මැදිහත්වීම නිසා පවුලේ සාමය රැකෙනවා. සුබ දිනය සිකුරාදා. සුබ වර්ණය රෝස. ජය අංකය අංක 6. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට මේ සතියේදී ඔබගේ අවධානය නිවසේ පවුල සහ මානසික වාහන හෝ දේපල සම්බන්ධයෙන්ද ගණතුනුවලින් ලාභ ලැබීමට අවස්ථාව ලැබෙනවා. රැකියා ස්ථානයේ පවතින වැඩි පීඩනය නිසා මදක් වෙහෙසකර බවක් ඇතිවෙනවා. නිවසේ පවතින සාමකාමී වටපිටාව නිසා ඔබ එය සමනය කරගන්න. ශ්වසන අපහසුතා ඇති නොවීමට රාත්‍රී කාලයේ ආරක්ෂිත පියවර ගන්න. මූලමය පැත්තෙන් සාමාන්‍ය මට්ටමේ පවතින නමුත් අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයකට මෙම සතිය සුබදායකයි. පවුලේ සමාජිකයන් සමග සුහදශීලීව සාකච්ඡා කිරීමෙන් දීර්ඝකාලීනව ගැටලුවලට විසඳුම් සොයා ගන්න පුළුවන්. සුබ දිනය සඳුදා. සුබ වර්ණය සුදු. ජය අංකය අංක 2. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට මේ සතියේදී ධෛර්යය හා සංනිවේදන හැකියාවන් ඉස්මතු කරන කාලයක්. ඔබ ඉතාමත් ක්‍රියාශීලීව වැඩ කටයුතු කරනවා. කැටි ගමන් බිමන් කිහිපයකට අවස්ථාව ලැබෙන අතර එම ගමන් වලින් ඔබගේ වෘත්තීය දියුණුවට අවශ්‍ය මඟ පින්වීම ලැබෙනවා. සහෝදර සහෝදරියන්ගෙන් උපකාර හිමිවන අතර ඔවුන් සමග තිබූ අමනාපකම් දුරු කර ගැනීමට මේ කදිම අවස්ථාවක්. ලේඛන කටයුතු හා අලෙවි කරන කේස්ත්‍රයේ නියැලෙන්නන්ට ඉතාමත් සාර්ථක සතියක් වෙනවා. උගුරේ ආබාධ ඇතිවීමට ඉඩ ඇති බැවින් සැලකිලිමත් වන්න. ඔබගේ අරමුණු කරා යෑමට අවශ්‍ය කරන ශක්තිය සහ ජවය තුලින් සහිත වෙනවා. සමාජය තුළ ඔබගේ මතයට ගෞරවයක් ලැබෙන අතර නව සම්බන්ධතා ගොඩනගා ගැනීමට අවස්ථාව ලැබෙනවා. සුබ දිනය සඳුදා. සුබ වර්ණය සුදු. ජය අංකය අංක 2. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබට මේ සතියේදී මූල්‍ය ලාභ සහ පවුලේ සතුට ගෙන දෙන කාලයක්. ඔබගේ කාලෙක සිට බලාපොරොත්තුවෙන් සිටි මුදලක් ලැබීමට හෝ ඔබ ආයෝජනයකින් වාසි සහගත ප්‍රතිඵල ලැබීමට මෙම සතියේදී ඉඩකඩ පවතිනවා. පවුලේ අය සමග ප්‍රීතිමත් උත්සවයකට හෝ චාරිකාවකට සම්බන්ධ වීමට ඔබට උනන්දු ඇති වෙනවා. ඔබගේ වික්ත කතිකත්වය නිසා වෘත්තීය සාකච්ඡා ජය ගැනීමට ඉන් අනතුරුව කිරීමේදී නව ක්‍රමවේදයකට අනුගත වීමට මේ සුදුසුම කාලයක්. වටිනා දේපල සහ රන්නාභරණ මිලදී ගැනීමට සිතා සිටියේ නම් සතිය මැද භාගයේ ඉතාමත් සුබදායකයි. පවුලේ අයගේ අවශ්‍යතා වෙනුවෙන් කැපවීමට සිදුවන අතර එයින් ඔබට මානසික තෘප්තියක් ලැබෙනවා. සුබ දිනය බ්‍රහස්පතින්දා. සුබ වර්ණය රන්වන්. ජය අංකය අංක 3. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබට මේ සතියේදී මේ කාල සීමාව තුළ ඔබගේ පෞරුෂය සහ ස්වයං දියුණුව කැපී පෙනෙනවා. මේ ඔබගේ කාලයයි. සමාජය තුළ ඔබගේ නායකත්ව ගුණාංග ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්නා තීරණ අන් අයගේ මහත් ගෞරවාදරයට පත්වෙනවා. ඔබගේ කායික ශක්තිය මෙන්ම මානසික ඒකාග්‍රතාවයද වැඩි කිරීමට උදව් වෙන සතියක්. රැකියා ස්ථානයේදී ඔබට පැවරෙන අලුත් වගකීම් නිසා ඔබගේ වෘත්තීය මට්ටම උසස් වෙනවා. ඔබේ පෙනුම සහ සෞඛ්‍ය පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන සතියක් වන බැවින් නව ඇඳුම් පැළඳුම් හෝ සෞඛ්‍ය පුරුදු ආරම්භ කිරීමට ඔබට පෙළඹෙනවා. පෞද්ගලික ජීවිතයේදී සහකරු හෝ සහකාරිය සමග තිබූ අමනාපකම් දුරු වී ඉතා සමීප සම්බන්ධතාවයක් ගොඩනැගෙනවා. ඇතිවිය හැකි සමේ ආසාදන පිළිබඳව මදක් විමසිලිමත් වන්න. සුබ දිනය සිකුරාදා. සුබ වර්ණය රෝස. ජය අංකය අංක 3. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට මේ සතියේදී ඔබ මතක් විවේකීව සහ අධ්‍යාත්මිකව කාලය ගත කිරීමට කැමැත්තක් දක්වනවා. පසුගිය දිනවල ඇති වූ පීඩනයන්ගෙන් මද මානසික නිදහස සොයා යාමට ඔබ පෙළඹෙන්න සතියක්.
මේ කාලය ඔබගේ හුදකලාවට සහ භාවනා කටයුතු වලට ඉතාම හිතකර වෙනවා. මූල්‍යමය වශයෙන් අධික වියදම් පසෙකලා අර පිරිමැස්මෙන් කටයුතු කිරීමට ඔබ තීරණය කරනවා. විදේශ ගමන් බලාපොරොත්තු වන අයට යම් යම් බාධා ඇතිවෙන්න පුළුවන් වුවත් ඉවසීමෙන් කටයුතු කිරීමෙන් ඒවා ජය ගන්න. රහස්‍ය සතුරන් පිළිබඳව විමසිලිමත්ව සිටීම වැදගත්. සෞඛ්‍ය සම්බන්ධයෙන් ගත් කල නිින්ද නොයෑම හෝ පාදවල වේදනා පිළිබඳව සැලකිලිමත් වන්න. ඔබගේ අධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කිරීමට ඔබ අදිටන් කරගන්නා සතියක් වෙනවා. සතිය අගදී නොසිතූ සුබ පණිවිඩයක් ලැබීමට ද ඉඩ තිබෙනවා. සුබ දිනය බ්‍රහස්පතින්දා. සුබ වර්ණය රන්වන්. ජය අංකය අංක 3. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට මේ සතියේදී ඔබගේ අනාගතය බලාපොරොත්තුව සහ මූල්‍යම ලාභ සාර්ථක වෙන කාලයක්. ඔබගේ බලාපොරොත්තු වූ ආදායම් මට්ටම ළඟා කර ගැනීමට අවශ්‍ය කරන මූලික පදනම මේ සතියේදී වැටෙනවා. මිතුරන්ගේ සහ වැඩිමල් සහෝදරයන්ගෙන් ඔබට පූර්ණ සහයෝගය හිමිවන අතර සමාජ සේවා කටයුතුවලදී නායකත්වය ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා. මෙම දින ඔබගේ උද්‍යෝගය වැඩි කරන අතර විනෝදජනක චාරිකාවලට සහ හමුවීම්වලට සහභාගී වීමට අවස්ථාව ලැබෙනවා. වෘත්තිමය වශයෙන් ඔබගේ සම්බන්ධතා ජාලය පුළුල් වන අතර එමගින් නව රැකියා අවස්ථා හෝ ව්‍යාපාරික දියුණුවක් උදා වෙනවා. ආදර සම්බන්ධතාවලට මේ ඉතාමත් සුබ සතියක්. ඔබගේ ප්‍රාර්ථනාවන් රැසක් ඉටුවන බවක් පෙනෙනවා. කෙසේ වෙතත් සෙම්මමාරු පිළිබඳව මදක් විමසිලිමත් වන්න. මූල්‍යමය වශයෙන් ඉතාමත් වාසනාවන්ත සතියක්. සුබ දිනය සඳුදා. සුබ වර්ණය සුදු. ජය අංකය අංක 2. මේ වගේම ලබන සතියේදීත් ඔබගේ ලග්නයට කොහොමද කියලා අපි විමසලා බලමු. ඒ ලදසැනින්ම නැරඹීමට අපගේ YouTube චැනලේ මතක ඇතුව සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකනය ක්‍රියාත්මක කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.